තවද උකට ලී වූයේ නොඑළුනේ මහනවුමින් මිදෙනු කැමැත්තේ භික්ෂුභාවයෙන් පීඩිත වන්නේ ලජ්ජිත වන්නේ පිළිකුල් කරන්නේ ගිහි බව පතන්නේ අශාක්‍ය පුත්‍රිය බව පතන්නේ මව සිහි කරමි කියාද හඟවාද පියා සිහි කරමි කියාද හඟවාද බෑයා සිහි කරමි කියාද හඟවාද නැගණියන් සිහි කරමි කියාද හඟවාද පුතු සිහි කරමි කියාද හඟවාද දුව සිහි කරමි කියාද හඟවාද බිරිය සිහි කරමි කියාද හඟවාද නෑයන් සිහි කරමි කියාද හඟවාද මිතුරන් සිහි කරමි කියාද හඟවාද ගම සිහි කරමි කියාද හඟවාද නියම ගම සිහි කරමි කියාද හඟවාද කෙත සිහි කරමි කියාද හඟවාද වත්ත සිහි කරමි කියාද හඟවාද අමුරන් සිහි කරමි කියාද හඟවාද රන් සිහි කරමි කියාද හඟවාද ශිල්පය සිහි කරමි කියාද හඟවාද පෙර කළ සිනා කී වචන කළ ක්‍රීඩා සිහි කරමි කියාද හඟවාද මහණෙනි මෙසේ දුබල බව හෙළි කිරීම වෙයි. එහෙත් ශික්ෂාව පිළිකෙව් කළා නොවේ.